අපි බලමුද ඔයාගේ දන්වලත් මේ වගේ අපිලිවෙලද? ඔයා ගොතන දන්වලුත් මෙන්න මේ වගේ අපිලිවෙලද? ඒකට හේතුව මොකක්ද කියලා අද අපි ඉගෙන ගමු. එතකොට ඔයාගේ ඒක නීට් කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද සහ මෙන්න මේ වගේ පිළිවෙලට හදාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ පිළිවෙලට හදාගන්නේ කොහොමද? මේකට මේ වෙන හේතුවත් එක්ක අපි බලමු මොකද්ද මෙහෙම වෙන්න හේතුව කියලා. දන්වැලක් ගොතනකොට අපි මෙන්න මේ වගේ දැන් අරගෙන නූල් අපි දා ගන්නවානේ පොතන් අපි පුරුදු ක්‍රමයකට දා ගන්නවා අපේ අතවටේ නූල අරගන්නවා. අරගත්තට පස්සේ අපි මෙන්න මෙහෙම පටන් ගත්තට පස්සේ ඇද වෙන්න මූලිකම හේතුව ඔන්න ඔහොම පටන් ගන්නවා දැන්. පටන්ගෙන එහෙම ටික දුරක් ගොතාගෙන ගියාම ඔයාට මතක් වෙනවා තව මොකක් හරි වැඩක්. තව මොකක් හරි වැඩක් මතක් වෙනකොට ඔයා මේක මෙතන තියලා යනවා. කට්ට ඔහොම තියලා මේක අතෑරලා තියලා යනවා. ගිහිල්ලා ආයෙ වැඩ ඉවර කරලා ආපහු මෙතෙන්ද ඇවිල්ලා ආයෙ ඔයාට ගොතුම මතක් වෙනවා. ඊට පස්සේ ආපහු ගෙතුම අතට ගන්නවා. ගන්න ඔය කොයි විදිහට හරි අතට ගන්නවා. අතට අරගෙන ඉල්ලලා කටුව දැන් මේ ලූප් එක ලොකුවට තියෙනවානේ. ඊට පස්සේ අපි ඔතෙන් ඕක දා ගන්නවා. දාගෙන ඉවර වෙලා අපි ඔන්න ගොතනවා. ආයෙ මොකක් හරි එකකින් ආයෙ කටුව බිමට වැටෙනවා හරි මොකක් හරි දෙයක් වෙනවා. ආයෙත් ඔක කටුව ඇහිඳ ගන්නවා. ඇහිඳගෙන ඉවර වෙලා අපි ආපහු කොහෙන් හරි කටුව දැම්මා. කොයි පැත්තෙන් හරි ලූප් එකට කටුව දැම්මා. ඔන්න ආයෙත් ගොතනවා. ඊට පස්සේ ආපහු ආයෙ කටුව මොන හරි එකකින් ළමයි දරුවෙක් හරි කතා කරලා ආයෙත් කටුව බිමට වැටෙනවා. ආයෙත් ටිකක් කළා ගියාන් පස්සේ ආයෙත් එනවා ආයෙ දානවා. ආයෙ ගොතනවා. ගොතන්නනේ ඕනේ කියලා ගොතනවා. ගොතන්නයි ඕනේ. ගොතාගේ දන්වැලක් ගොතනවා කියලා ගොතනවා. ඊට පස්සේ ඔයාගේ අන්තිමට ඔයාට මේක පුරවන් යනකොට ඔයාට දන්වැල හොයාගන්න බෑ. මේ කොහෙද දන්වැල තියෙන්නේ? කොහොමද තියෙන්නේ? කියන එක හොයාගන්න බෑ. ඒකට මූලික හේතුව තමයි අර කටුව නිවැරදි ක්‍රමයට භාවිතා නොකිරීම සහ නූලට අදාළ කටුව භාවිතා නොකිරීම. එතකොට දැන් අපි මේක කොයි මොහොතේ ගැලවුණත් දැන් මෙහෙම පටන් ගත්තට පස්සේ කොයි මොහොතේ මේක ගැලවුණත් අපි අල්ලගන්න විදිහක් තියෙනවා. දැන් මේක ගැලවුණා කියලා හිතන්නකෝ. ඔන්න තියලා ගියා. තියලා ගියාට පස්සේ අපි ආවා. ඇවිල්ලා වාඩි වෙලා බලනවා අපේ දන්වැල අපි කොයි පැත්තටද ගොතලා තියෙන්නේ කියලා. මේ පැත්ත හරි පැත්ත. දැන් මේ පැත්ත කන පිට පැත්ත කියලා පේනවනේ. මේ පැත්ත හොඳ පිට පැත්ත. එහෙනම් මේ පැත්තට කටුව මෙහි පැත්තෙන් දා ගන්නවා. දාගෙන මේක හිර කරගත්තා. ඊට පස්සේ නූල පටල ගත්තා. ඊට පස්සේ අර නූල් මෙහෙම ගොතන් ආවුණු දන්වැල් ටික අපි මෙහෙම අතින් තද කරගත්තා. ඊට පස්සේ ගොතනවා. කටුව කීප සැරයක් ඕක බිම වැටුණත් ওই විදිහම තමයි. දැන් ආයෙ කටුව වැටුණා. දැන් ආයෙත් බලනවා කොහෙන්ද අපි දන්වැල ගොතන් මේ පැත්ත හරියට අල්ලගත්තා. කටුව ඇහිඳ ගත්තා. ආපහු දැම්මා කටුව ආපහු දැම්මා. දාලා ඉවර වෙලා අපි නැවතත් ගොතනොත් චේන් ටික. එතකොට දැන් මේ විදිහට ගෙතපුවම කොයි විලාවකවත් මගේ චේන් ටික ඇදුන්නේ නැහැ. පැත්ත හැරුන්නේ නැහැ. දැන් මේ ඒකට මෙහෙම වෙන්න හේතුව ඔන්න ඕක තමයි. මෙහෙම වෙන්න හේතුව එන්නේ ඒක තමයි මේ දෙකේ වෙනස.